ආදරයෙන් පිළිගන්නවා සියලුම දෙනාව කිරණ TV YouTube channel එකත් එක්ක. සුන්දර ශ්‍රී ලංකාවේ හදවත බඳු කොළඹ නගරයේ දෙස දැස් යොමු කරන විට අහස සිසාරා නැගී සිටින අති දැවැන්ත මනස්කාන්ත නිර්මාණයක් ඔබේ නෙත කැටිනු ඇත. මීටර් 356ක් එනම් අඩි 1168ක් උස ඇති ශ්‍රී ලංකාවේ අනන්‍යතාවයේ සයිදුහන් කරන නෙළුම් කුළුණයි මේ. 2019 සැප්තැම්බර් 16 වන දිනට අනුව මෙම දැවැන්ත කුළුණ දකුණු ආසියාවේ උසම කිසිදු ආධාරයකින් තොරව නැගී සිටින නිර්මාණයයි. ඉන්දියාවේ කට්ටබොම්මන් සංනිවේදන කුළුණට පමණක් දෙවැනි වන මෙය සමස්ත ආසියාවේම නිම කර ඇති උසම කුළුණ වලින් එකක් වේ. ලෝකයේ එවැනි කුළුණ අතරින් 19 වෙනි ස්ථානය හිමි කර ගැනීමට මෙම කුළුණ සමත් වී තිබෙනවා. මෙම අසිරිමත් කුළුණ මුලින් සැලසුම් කර තිබුණේ කොළඹට නුදුරු පෑලියගොඩ ප්‍රදේශයේ ඉදිකිරීමටයි. නමුත් ශ්‍රී ලංකා රජය ගත් තීරණයක් මත එහි පිහිටීම වෙනස් වූයේ නගරේ හදවතට ළඟා වෙමිනි. අද වන විට නෙළුම් කුළුණ දේරේ වැවාසබට අභිමානයෙන් නැගී සිටී. මෙම දැවැන්ත ඉදිකිරීම සඳහා ඇමරිකානු ඩොලර් මිලියන 104.3ක පමණ වියදමක් දැරීමට සිදු වී ඇති අතර ඒ සඳහා මූල්‍ය පහසුකම් සපයන ලබන්නේ මහජන චීන සමූහාණ්ඩුවේ EXIM බැංකුව විසිනි. නෙළුම් වලේ අලංකාරය හා පාරිශුද්ධත්වය නෙළුම් කුළුණේ සෑම අඟලකින්ම පිළිඹුවේ. ඒ ශ්‍රී ලාංකීය සංස්කෘතියේ පාරිශුද්ධත්වය හා සෞභාග්‍ය නිරූපණය කරයි. කුළුණේ පාදම නිර්මාණය වී ඇත්තේ නෙළුම් මලක පෙතිවල හැඩයට වේ. රෝස සහලා කහ පැහැයන්ගෙන් සමන්විත වීදුරු ආලයපකින් යුත් මෙය අද්විතීය දෘශ්‍ය අත්දැකීමක් සෑම දෙනාටම ලබා දෙයි. අක්කර 7.5ක භූමි ප්‍රමාණයක නැගී සිටින මෙම දැවැන්ත නිර්මාණය වර්ග මීටර් 30,600ක වපසරියකින් යුක්තයි. නෙළුම් කුළුණේ ප්‍රධාන ආදායම් මාර්ගය වන්නේ මෙහි පැමිණෙන සංචාරකයන් සහ විකාශන කුළුණු සඳහා ලීසින් කුලියට දීමයි. අනාගතයේදී ISDBT සහ DVB-T2 තාක්ෂණයන්ගෙන් සමන්විත රූපවාහිනී නාලිකා 50කට අධික ප්‍රමාණයකටත් ගුවන් විදුලි නාලිකා 35කටත් විදුලි සංදේශ සේවා සපයන්නන් 20කටත් සේවාවන් සැපයීමට නියමිත මෙම කුළුණ විවිධ සංචාරක ආකර්ශනීය ස්ථානවලින්ද සමන්විත වනු ඇත. නෙළුම් කුළුණට පිවිසුම් දොරටු 4ක් ඇත. එයින් 2ක් විශේෂ අමුත්තන් සහ රාජ්‍ය නායකයින් සඳහා වෙන් කර ඇත. දිව්මහලේ විදුලි සංදේශ කෞතුකාගාරයක් සහ ආහාර පාන වන්හලක් ඇත. කුළුණේ මහල් 6කින් යුතු වේදිකාවක් නැත. පළමුවන මහලේ කෞතුකාගාරයක් සහ ප්‍රදර්ශන ශාලා 2ක්, දෙවන මහලේ 500කට අධික පිරිසක් සඳහා සම්මන්ත්‍රණ ශාලා, තුන්වන මහලේ ආහාර පාන අවන්හල්, සුපිරි වෙළඳසැල් සහ ආහාර මධ්‍යස්ථාන, හතරවන මහලේ 80000කින් යුතු ශ්‍රවණාගාරය, පස්වන මහලේ හෝටල් කාමර සහ උත්සව ශාලා, හයවන මහලේ නිරීක්ෂණ මැදිරියක් ඇත. කුළුණ වටා අලංකාර ජල උද්‍යානයක් ඇත. මෙවැනි අසිරිමත් නිර්මාණයක් නැරඹීම සඳහාත් එහි අත්දැකීම් විඳ ගැනීම සඳහාත් ඔබත් කොළඹට පැමිණෙන ලෙස ආරාධනා කරන්නෙමු. මෙවැනි අලුත් වීඩියෝ ලබා ගැනීමට කිරණ TV අපේ YouTube channel එක subscribe කරන්න. ඒ වගේම like එකක් දාලා වගේ අදහස් පහලින් comment කරන්නත් අමතක කරන්න එපා. තවත් අලුත් වීඩියෝ එකකින් නැවත හමු වෙමු. ඔබට සුබ දවසක්.